කවදාකවත් පාඩුවට කරන්නේ බිස්නස් එකක් කරන්නේ. මේක පාඩුවට කරන්න හේතුවක් නැහැ චමුදිත. හරි. මොකක්ද අපි මේක පාඩුවට යන්නේ අර මම කලින් කියපු කාරණය ඒ කියන්නේ අනවශ්‍ය විදිහට ඩීසල් මිල ඩීසල් භාවිතයක් සිදු වෙනවා රට තුල මේ හොර ගල් අඟුරු හොරකම නිසා. අපි ගිලමු අගමැතිනිය ටීබී සරත් සහ රුවන් සෙනරත් කියන අයගේ දක්වන අදහසට. පෞගේ කාල සීමාවත ගෙන්නුවේ අධික මිලට ලෝක වෙළඳපොලේ ඇතිවෙච්ච මිල ගණන් අනුව තමයි අපි ගෙන්නුවේ. තවමත් බෙදා හරින්නේ ඒවා. අපි විශ්වාස කරනවා ඉදිරි කාල සීමාව තුළ මේ අඩු වෙමින් තිබෙන තත්ත්වය ඇතුලේ ඒ අඩු මිලට ගෙන්න සෑම තෙල් සඳහා අපි අවශ්‍ය කරන සහාය සහනාධාරය ලබා දෙන්න අනිවාර්යෙන් ඒව අඩු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙ තෙල් මිල අඩු වෙලා තියෙන බස්සන්නලු. බස්සලා තමයි මේ තියෙන්නේ. ගිහලා බලන්න සම්පූර්ණ තෙල් මිල එහෙ තිබ්බ කීයද මෙහෙ දුන්නේ කීයද කියලා. දැන් ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙලා තියෙනවා. ඒ අඩුවීමේ සහනය ජනතාවට ලබා දීමට හැකි වේද? කලින් ගත්ත තෙල් තමා මේ වෙනකොට වෙළඳ පොලේ තියෙන. එතකොට තෙල් ගන්නකොට මීට වඩා විශාල මුදලක් වැය කරලා තමයි තෙල් ගත්තේ. මේ මුදලට අපි තෙල් විකුණන්නේ ඒකේ බරෙන් කොටසක් රජය දරන නිසා. තමයි මේ 400 ගානකටත් අපිට තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඇත්ත මිල ගත්තොත් ලීටරයක් 700 ගානක් විය යුතුයි. තෙල් වල මිල අඩු වෙනකොට ඒ සහනය දෙන්න පුළුවන් විගසම අපි ඒක අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙනවා. ලෝක වෙළඳ පොලේ තෙල් අඩු වුණා කියලා දැන් අපිට තෙල් මිල අඩු කරන්න බෑ. දැන් ඔවුන් කියන්නේ ලෝක වෙළඳ මම දන්නේ මේක කොහොමද විග්‍රහ කරගන්නේ කියලා. කෙසේත් ඔව් කියනකො ඔබ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ. ඕක ඔතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අග්‍රාමාත්‍යතුමිය මොනවා වුණත් ඇත්තම කිව්වා. ඒ කියන්නේ අපි ඉතා විශාල මිලකට තමයි තෙල් මිල දී ගත්තේ කියන එක. ඉතින් මේ ලෝකේ කිසිම රටක් තෙල් මිලදී නොගත්ත ඉතා විශාල මිලකට. ඔබ දන්නවද හේතුව මොකක්ද කියලා? හේතුව ඉතින් මට පේන්නේ එක හේතුවයි. ඒ කියන්නේ මුළු ලෝකේ අනිත් ඔක්කොම රටවල් අඩු මිලට තෙල් ගනිද්දී අපි විශාල මිලකට ගන්නවා. හේතුව මොකක්ද? හේතුව එකම කාගේ හරි සාක්කුවකට සාක්කුවකට යන්න පුළුවන් ප්‍රීමියම් එකෙන්නේ. ඇත්ත කතාව සාක්කුවකට යනවා යන්න වෙන්නේ වෙන විදියකින් නෙමෙයි ප්‍රීමියම් එකෙන්. මොකද මේගොල්ලොම විපක්ෂේ ඉන්නකොට කිව්වේ ප්‍රීමියම් එකෙන් තමයි ගහනවා කියලා. ඩොලර් 3 4 5 තිබුණු ප්‍රීමියම් එකනේ දැන් ඩොලර් 40 45 50 55 60 65ට ගියා කියලා මේ ඔය ඔතන පුටුවල වාඩිච්ච අය කියන්නේ. ඒතර ඕගොල්ලෝගේ සාක්ෂි තියනවාද ප්‍රීමියම් එකෙන් මේ ආණ්ඩුව ගැහුවා. දැන් කාංචනට ගියායි කොනේ 60ක් ඔය වගේ සාක්කුවට. ඒ වගේ දැන් අදටත් ඒ ගැන කතාවක් නැහැ නේ. අපි එහෙම මේ 160ක් නේ. අපි එහෙම චෝදනාවක් නෑ අපි කියන්නේ ඕගොල්ලන්ට ඒගොල්ලෝ චෝදනා කළේ නෑ ඒ ඔවුන් කරා වගේ ඒ වගේ පදනම් විරහිත චෝදනාවක් කරන්න සූදානම් නෑ චමුදිත. නමුත් මෙන්න මේ කාරණේ කියන්න ඕනේ. ඒ කියන්නේ මෙතන ලොකු වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ පහුගිය කාලේ තෙල් මිල දී ගැනීමේදී මේ හදිස්සිය අතරේ කවුරු හරි කෙනෙක් ලොකු වංචාවක් කරා. මොකද ලෝකේ අනිත් හැම රටකටම වැඩිය අපි එහෙම මහා ධනවත් රටක් නෙමෙයිනේ. එතකොට අනිත් රටවල් ගන්නවට වැඩිය අපි බලලා තව ටිකක් අඩුවෙන් ගන්න. කොහොමද එහෙම කරන්නේ ප්‍රොකියුමන්ට් කමිටි